හා යාළුවනේ පවතින දේශපාලන වාතාවරණය ගැන මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සීලු දෙනා සඳුන් ලොක්ස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කළෙමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මට මතකයි අද ජාතික ජනබලවේගය මීටින් දෙකක් තිබුණ එකක් බෙලියත්තේ එකක් තිස්සමාරාමේ. මෙන්න මේකේ ලාල් බෙලියත්ති මීටින් එකට ගිහිල්ලා කතා කරා. ඒ අය කතා කරනකොට මේ සජිත් මහත්තයා කින්ඩියක් දාගෙන කතා කරා. ඒ වගේම තිස්සමාරාමේ කට්ටිය මම දැක්ක ගෑනු කෙනෙක් අර ඒ කාලේ සිඟිතිය අතල් පෙන්නු වගේ මේ සාරත් කුවේණි කෙනෙක් අල්ලගෙන රටේ කාන්තාවන් නිකන් උස්සල උඩින් තියලා කාන්තාවගෙන් ඡන්දේ ගන්න මිනිස්සුන්ට නැවතත් සිඟිතිය අතල් එකක් දෙන බව මට පෙවුණා. රටේ මිනිසුන්ගේ කැමැත්ත නම් අපට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් රටේ මිනිස්සු ගොනාට අඳනවා. රටේ මිනිසුත් ඒට ඇඳගෙන ඉන්නවා. එතකොට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය කිව්වා පස්පැදාරුන් ක්‍රමවේදයකට අනුව ග්‍රාමීය ජනතාව ආර්ථිකයට බද්ධ කරගන්න ක්‍රමවේදයක් ගැන. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා කිව්වා. ඒත් අනුර කුමාරට එම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එම වැනි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒත් දැන්වත් ඒ වැනි ක්‍රමවේදයක් අනුර කුමාර ළඟ නැහැ. ඒත් රටේ මිනිස්සු මාලිමාවට කැමති නම් අපට කරන්න දෙයක්වත් නැහැ. ඒ වගේම අධ්‍යාපනය සජිත් ප්‍රේමදාස මහතා සූරුපන්ති කාමර ටික ධනවතුන් උපයෝගී කරගෙන ඒ පාසල් වල තියෙන සූරුපන්ති කාමර නිර්මාණය කරනවා කිව්වම අනුර කුමාර කිව්වා ඕක මට වැරද්ද ධනවතුන්ට බදු ප්‍රතිපත්තියක් ගන්නලා මම ඔක සෙනෙක්ව කරනවා කිව්වා. දැන් ඒ කියපු දේ අනුර කුමාරට කරන්න පුළුවන්ද? එතකොට දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙලා තියද? එතකොට මිනිස්සු කතා කරන්නේ කටින්ද අනිත් පැත්තෙන්ද? එතකොට මිනිසුන්ට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර ඇති වෙනස දැනෙනවද? එතකොට සජිත් ප්‍රේමදාස මහතා මහ පොළොවේ යථාර්ථයට අනුව රට ගොඩ ගන්න ක්‍රමවේදයට උර දීලා කතා කරා. ඒත් රටේ කිසිම ක්‍රමවේදයකට උර නොදුන් අනුර කුමාරට ගිහිල්ලා පාල ඡන්ද ගැව්වා. දැන් අනුර කුමාරගේ ක්‍රමවේදය හොඳයි කියනවා. හොඳ නම් කමන්නේ ඔයාලගේ පව් අපිත් අදින්නම්. අපිට කියන්න තියෙන්නේ එච්චරයි. ඒත් දැන් තියෙන දේශපාලන මතවාදය නාමල්ල එහින් ගහන් යනවා. නාමල්ල කියනවා ජනාධිපතිවරණයේ මහා මැතිවරණයේ දීලා රට කරන්න බැරි නම් පාදී සභාව මොකටද කියලා අහනවා. ඒ පැත්තෙන් බැලුවමත් ඇත්ත. එතකොට අජිත් මහත්තයා නැවතත් ක්‍රමවේදය අනුව එයා ඡන්ද කැම්පේන් එක කරගෙන යනවා. එතකොට අපි රට ගැන මේ වෙලාව හිතන්න ඕනේ. රැවටෙන්න බෑ. රැවටුණා ඇති. රට ගොඩ ගන්න ක්‍රමවේද හදන්න ඕනේ. එතකොට ක්‍රමවේද හදන්න හැකියාව අනුර කුමාරට තවම නැහැ. අනුර කුමාර අර රනිල් වික්‍රමසිංහ ගිය පාරේ තීන ටික කළමනාකරණය කරගෙන ඉදිරියට යනවා. ඊට එහා දෙයක් නැහැ. මේ රට ගොඩ ගන්න නම් සිස්ටම් චේන්ජ්. ඒ කියන්නේ ක්‍රමවේද හදන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු මහ පොළොවේ බහැලා වැඩ කරන්න පුළුවන් ක්‍රමවේද හදන්න ඕනේ. ඒ ක්‍රමවේද හදන්න අජිත් මහත්තයා ළඟ පස්වැදරුම් ක්‍රමවේදයක් තිබුණා. ඒත් අනුර ළඟ ඒ වැනි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එතකොට ක්‍රමවේද හදන්න නැතුව රටේ මහ ජනතාවගේ ඒක පුද්ගලික ආදායම ඉහළට ගේන්න නැතුව අපේ රට ගොඩ ගන්න පුළුවන්ද? එතකොට අපි 2028 ණය ගෙවන්න වෙන ණය වාරිකේ. ඒක නැවත පෙතු ගත කරන එකට ගියොත් රටට අබසරණයි. අනිවාර්යෙන් ඒක ගෙවන්න ඕනේ. ඒ වගේම තව අවුරුදු 5කින් අපි අමාරු වෙන තැන එනවා. ඒක තමයි ජාතිය අන්තරස්වාරී බැඳුම් කරවලට සල්ලි ගෙවන්න වෙනවා. පොලි අනුපාත පොලිය ගෙවන්න වෙනවා. නැත්තම් නැවත ඒක දිග් කරන්න වෙනවා. එහෙමොත් තවත් හිර වෙනවා. එතකොට මෙන්න මේ ඉලක්ක වලට යනකොට ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයකට යන්න ඕනේ. එතකොට මේ යන විදියට ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයකට යන්න පුළුවන්ද? අපි මේ ටිකත් මේ යන්නේ අපේ රටට වැඩිපුර ආපු සංචාරකයන් හන්දා. ඒ කියන්නේ අපේ රටේ කරපු දෙයක් හන්ද නෙවෙයි අපේ රටට සංචාරකයන් ආපු හන්දා. එතකොට අපි මෙතනින් තමයි මේ උස්ම අරගෙන ඉදිරියට යන්නේ. එහෙම නෙවෙයි. අපි එන්න ඕනේ මේ රට ගොඩ ගන්න සංචාරක කර්මාන්තය සහ කුසි කර්මාන්තය මේ දෙක
ප්‍රොමෝට් කරලා දීවර කර්මාන්තයත් එක්ක මේ දෙක උඩට උසලා ගත්තොත් අපේ රට සුරුපුරයක් ගන්න හොඳටම ප්‍රමාණවත්. ඒකට ක්‍රමවේද හදන්න ඉන්න ආණ්ඩුවේ පාලකවන්ට නැහැ. හැකියාවක් නැහැ. ඉතින් ඒ හැකියාවක් තියෙන්නේ කාටද? ඔබ හොයලා හරියට මෙදාතරේ කතරේ ගන්න. එහෙමනම් ඔබට ජය.